ඔන්න අද රෙසිපි එක මිලින් හොයලා කන්න කැමති ඔයාටමයි. ඉතින් මම මේක හදන්න මුලින්ම බිලින් ටික හොදලා පිරිසිදු කරගෙන මේ විදිහට කපා ගන්නවා. මේ විදිහට ඔක්කොම බිලින් ටික කපා ගත්තට පස්සේ මල් ලුණුයි වතුරයි දාලා පැය භාගයක් විතර මේක වහලා තියෙනවා. ඉතින් මේ විදිහට හොඳින් කවලම් කරලා පැත්තකින් මම මේක තියෙනවා. පැය භාගයකට පස්සේ මම මේ විදිහට ඔක්කොම වතුර ටික හොඳට ඉවත් වෙන විදිහට මේ ටික මිරිකලා වෙන භාජනයකට දාගන්නවා. මැටි භාජනයක තමයි මම අද මේක හදාගන්නේ. ඉතින් මම මුලින්ම තෙල් එකතු කරගන්නවා. ඊට පස්සේ කුරුඳු වෙනසාල් මේ වගේම බීලුණු ගෙඩියක් කපලා එකතු කරගෙන ඒ එක්කම ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ඊළඟට මම මේකට එකතු කරගන්නවා රම්පි කරපිංචා, අමු මිරිස්, ඒ වගේම තක්කාලි. මේ ටිකත් මම හොඳට කවලම් කරගන්නවා. මම දැන් මේකට එකතු කරගන්නවා කහ, ඒ වගේම මිරිස් කුඩු, 3-5 කුඩු, ලුණු, ගම්මිරිස්, ඒ වගේම සීනි. මේ ඔක්කොම එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. මේ ටික ඔක්කොම හොඳට කවලම් කරලා ඊළඟට මම බිලින් ටික එකතු කරගන්නවා. බිලින් ටිකත් එකතු කරලා මම හොඳට කවලම් කරගන්නවා. ඊළඟට මම වතුර එකතු කරනවා. බොහොම පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. මේ විදිහට පියනෙන් වහලා බිලින් ටික මම උයා ගන්නවා. දැන් මේ ඔයාලා දකින්නේ විනාඩි 25කට විතර පස්සේ. ඉතින් මම මේක හොඳට කවලම් කරලා ආපහු පියනෙන් වහගන්නවා. දැන් මේ ඔයාලා දකින්නේ තවත් විනාඩි 10කට විතර පස්සේ ගොඩක් දුරට මේ කරි එක දැන් හිඳිලා තියෙන්නේ. මේ වෙලාවේ මම තව සීනි ටිකක් එකතු කරනවා රස බලලා. සීනි එකතු කළාට පස්සේ පියනෙන් වහන්න නැතුව මේ ගානට කරි එක හිඳෙනකන් උයා ගන්න ඕනේ. දැන් මේ කරි එක මම හදලා ඉවරයි. දැන් මම මේක මෙහෙම්ම ලිප උඩ වහලා තියෙනවා ලිප ඔෆ් කරලා. මේ තමයි මම හදාගත්ත බිලින් කරි එක. ඉතින් ඔයාලත් මේ කරි එක try කරලා බලන්න. ටික දවසක් තියාගන්නත් පුළුවන්. ඉතින් ආපහු තවත් රසවත් රෙසිපි එකකින් හම්බෙමු. මාව බලාගෙන හිටියට ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබ දවසක්.